Kali enak. Ada indah bang, pada man tahu tiking ganda kan? Oh යාළුවෙක් කතා කරා පොඩ්ඩක් බලන්න ඔබ හරි ඉතින් පඩ ජොනියා යකෝ හිට මං ගියේ ඒකයි බං සීන් එක අර අපේ ගෙදර බැල්ලියක් ඉඳියේ බං නැසී කියලා බැල්ලියක් ඉඳියේ බං ආව් අරෙන් ගෙනාවු බැල්ලි නෝය ඕ බං ඒ බං පැටවු දාලා හරිද ඔය පැටවු බලා ගන්න බෑනේ බං දැන් පැටවු ටික මේ මල්ලට දාලා බං අර පාටිකින් දාලා ආවා බං කරන්න දෙයක් නෑ බං පැටවු කී දෙනෙක් ඉඳලා ඉන්නවද පැටවු 3 දෙනෙක් කියලා දාලා ඉන්නවා බං 3 දෙනා දාලා ආවා බං ඉතින් ඕකම බලා ගන්න කාටද බං පුළුවන් වෙලාව තියෙන්නේ කාටද පල්ලෙයා කොහාටද ගින්නේ පල්ලෙයා පාටිකින් නෑ මහා පාටිකින් දාලා ආවා දැන් ඕක කැලේටයි දන්නේ මට ගන්න දෙයක් නෑ බං ඉතින් ඔය කියන දෙයක් කාලා බිලා සතෙක් ගන්න ඉතින් බං උඹට ඒ පැටියා කාට හරි දෙන්න තිබ්බන්න බං අවුද බං බාර ගන්න ඕක මට වෙන වැඩ තියෙනවා බං දැනුත් මේ වැඩ තියද්දි අර අම්මා බෙරිහන්නාට ගිහින් දාලා ආවේ බං දැන් උඹ එක පැටියා දරන් ගියේ මම පැටව 3 දෙනා දාලා ආවේ බං අපරාධනේ මට උන් බලා බල්ලෝද බැල්ලියෝ බැල්ලියෝ චිත්ත අපරාධ මට උන් බලා ගන්න දාවන්නේ අනිත් පැටවු ටික මොකද අනිත් පැටවට සේරම ගිහින් දැම්ම මේ තුනට අමතරව ඔව් ඔබ තියන්න වටින්නේ නෑනේ එක එක පන්සලට ගිහින් දැම්ම ඒක හැබැයි පින හොරෙන් ගිහින් දැම්ම ආමුදුලන්ට හොරෙන් ගිහින් දැම්ම නැත්තම් ආමුදුල ඊට පස්සේ කරන් දැන් නෑ යලා හැමෝටම අමාරුනේ කොහොමද යන්නකො බල පැටව 3 දෙනෙකුට කන්න දෙන්න කියන්නකො මිනිහෙක්ට න කෑම වෙලා යනවනේ අයියා කිම්බං අපේ දිහාට ගෙන දෙන්න තිබ්බනේ බං ඒක මම ඇති කරනවානේ බං අපේ දිහාට බං බල්ලා ඊයේ රෑ වෙලා නැති උනේ ඌ දැන් මේ වල දාලා වෙලා මට මේ කෝල් එකක් ආවා හරිද කෝල් එකක් ආවට මම කෝල් එක කරන් මෙතෙන් ආවේ ඊයට තමයි ඔබ හම්බුනේ ඊට බං උඹට බල්ලෝ හදන්න බැයි නම් මේ ඇයි බල්ලෝ ඇති කරේ ඒක ඉතින් මේවනේ අයියා අර ආතල් එකට වගේ හැදුවේ ඉතින් ඔය කවුරු ඉතින් ආතල් එකට බල්ලෝ හදන්න එපා බල්ලෝ කියන්නේ ජීවිතයක් ඔය අයියා වන්ද ඉතින් අරුන් තුන් දැන් උඹ ඔය අරන්ගේ බල්ලෝ 3 දෙනෙක් නේද ඔය බල්ලෝ 3 දෙනා මේ සර්පෙක් කාලා මැරුණොත් එහෙම ඒ ජීවිතේකට වගේ කියන්නේ කවුද මට වැඩක් නැහැ මට ගෙදර වැඩ තියෙනවා යමයි ඒකට බං කොච්චර පවද්ද ඒක ඔය මට වැඩක් නැහැ අයියෝ ඔය මැරිලා ගියේ දැන් බං උන් තීරස සත්තුනේ බං ඌවල්ලෙන් තේනවනේ මිනිස්සු ඇති අනේ ඔබ ගියාට කමන්නේ අදි දැන්වත් ඔබ දැනගනි බල්ලෙක් හදලා හරිද හරිම බලයක් ඔබ කරගත්තේ ලොකු බවක් කියලා ඔබ හිතාගන්න මෙන් ඉදිරියට ඒ වගේ වැඩ නොකරන්න ඔබ බලා ගන්න මොන වුණත් බල්ලෙක් කියන්නේ ජීවිතයක් දැන් ඔබ ඔය වගේ පාරක් ගන්න ගිහින් දාලා දැම්ම කොහොම ඔබට හැංගීමක් එයිද ආගේ හින්දා අදි නම් ඔබ දැනගනි මේ බල්ලෝ හදන්න බැයි නම් කාට හරි ඇතිගන්න මනුස්සයෙකුට බල්ලා දෙන්න හරිද කවන්නේ අයියා ඕවා සංසාරයෙන් යනවා මචං කවන්නේ අයියා මටනේ ඒ හින්දා මේ ආයෙත් ඒ වගේ වැඩ නොකරන්න ඔබ වග බලා ගන්න හරි මචං මේක බලන්න ඔයාලා දැනගන්න නෑ කවදාවත් සතෙකුට හිංසා නොකරන්න වග බලා ගන්න මොකද සතෙක් කියන්නේ ජීවිතයක් දැන් අපි පාරක් ගානේ එහෙම දාලා ගියොත් අපි ඒකට කැමති වෙයිද නෑනේ කවදාවත් ඒකට කැමති වෙන්නේ නෑ මිනිසෙක් මරනවා කියලා කියන්නේ ලොකු පවක් සංසාරයට පව යනවා ඒ හින්දා මේ ඔයගොල්ලෝ කවදාවත් සතෙකුට හිංසා කිරීමෙන් වැළකී ඉන්න